කිත් සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද චතාරික සමයේ සතරවන ඉරුදිනයයි. අද ජනවන්දනාව තුළ අපි භාවිතා කරන වර්ණය රෝස වර්ණයයි. මම මුලදී කිව්වා වගේ ඒ සංකේතවත් වන්නේ අපගේ මේ පශ්චාත්තාපික කාලය අවසන් වී අපි අපගේ පාස්කු මංගල්‍ය සමරන කාලයට අපි ආසන්නව සිටින බවයි. ඒ වගේම තවත් සංකේතයක් තමයි කිතුණු ජීවිතය අපේ පව් හැමදාම පිළි අරගෙන ඒ වෙනුවෙන් කනස්සල්ලට පත් වී දුක් විඳින ජීවිතයක් නොවේ. අපි කොච්චර දුක් වේදනාවන් වලට මුහුණ දුන්නත් සමිදානන් තුල ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ජීවත් වන්නට ඇරයුම ලබ සිටිනවා. එම නිසායි අද මේ ඉරුදිනේ අපි ප්‍රීති ප්‍රමෝදයේ ඉරුදින ලෙස හඳුන්වනු ලබන්නේ. එනම් අද කියවීම් සියල්ල අපට ලබා දෙන පණිවුඩේ නම් සමිදානන් වහන්සේ තුල අපි ආලෝකයේ සිටින බවයි. අද සුවිශේෂයේ ජ්වාම්තුමා දෙවියන් වහන්සේ තුල සමිදානන් වහන්සේ තුල අපි ආලෝකයට පිවිසෙන්නේ කෙසේද කියා අපට පැහැදිලි කර දෙන ලබනවා. ජ්වාම්තුමාගේ සුවිශේෂය තුල ආලෝකය හා අන්ධකාරය අතර ඝට්ටනයක් ඉදිරිපත් කරනු ලබනවා. ආලෝකයෙන් සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවන්ත භාවයයි, සතුටයි, ප්‍රීතියයි. ඒ වගේම අන්ධකාරයෙන් සංකේතවත් වන්නේ සාතන්, පාපිෂ්ඨකම, පව්, ඒ වගේම දුක වේදනාවයි. මේ ඝට්ටනය මේ ලෝකයේ තුල සදාටම පැවත එන එකක්. ලෝක අවසානයේත් ආලෝකය හා අන්ධකාරය අතර තිබෙන මේ ගැටුම සදාකාලීන මේ ලෝකයේ තුල පවතින බව පැහැදිලි. එහෙත් කිතුණුවන් වන අපගේ බලාපොරොත්තුව විශ්වාසය නම් මේ ඝට්ටනය තුල ජයගන්නේ කවදාවත් අන්ධකාරය නොවේ, ආලෝකයයි. ඒ නිසායි සමිදානන් වහන්සේ තුල ආලෝකයේ දරුවන් හැටියට අපි ජීවත් වන්නට ඇරයුම ලබන්නේ. අද සුවිශේෂය අපි දකින්නේ එයයි. උපතින්ම අන්ධෙක්ව ඉපදුණු කෙනෙක් වෙතට සමිදානන් වහන්සේ යොමු වන්නේ. ඒ අන්ධ පුද්ගලයා නොවේ ජේසුස් වහන්සේ සොයාගෙන යන්නේ. මෙයයි කිතුණු ජීවිතයේ යථාර්ථය. වැඩිහිටි ප්‍රසාද ස්නාපනයට සූදානම් වන අයගෙන් ඇහුවොත් ඇයි ඔබ මේ ජීවිතේ තෝරා ගන්නේ කියලා ඒ අයට සම්පූර්ණ උත්තරයක් දෙන්නට බෑ. අපෙන් කවුරු හරි ඇහුවොත් ඇයි ඔබ කිතුණුවෙක් හැටියට ජීවත් වන්නේ කියලා අපට දෙන්නට සම්පූර්ණ උත්තරයක් නැහැ. ඒට හේතුව මේ ජීවිතය දේවදීමනාවක්, වරප්‍රසාදයක්. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ අපව තෝරාගත්තේ. අපි නොවේ, උන්වහන්සේව තෝරාගත්තේ. ඒ නිසායි අපි දකින්නේ ජේසුස් වහන්සේ ඒ අන්ධයා වෙතට යොමු වනවා. උන්වහන්සේගෙන් ඒ ගෝලය අසා සිටිනවා. මේ පුද්ගලයා අන්ධයෙක්ව ඉපදෙන්නට හේතුව මොහුගේ පාපයේද මොහුගේ දෙමව්පියන්ගේ පාපයේද? ජේසුස් වහන්සේ කියා සිටිනවා මොහුගේ පාපයවත් මොහුගේ දෙමව්පියන්ගේ පාපයවත් නොවේ. දෙවියන් වහන්සේගේ බලය මොහු තුලින් ප්‍රකාශ වන පිණිසයි මොහු අන්ධව ඉපදුනේ කියා. කිතු සමිදානන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ නිසායි කතෝලික සභාව තුල ගබ්සාවට ඉඩක් නැත්තේ. කාවත් මරා දමන්නට බෑ.
වැඩිහිටි අය, වයෝවෘද්ධයන්, රෝගාතුරව සිටින අය, විශේෂ අවශ්‍යතාවයන් වලින් පෙළෙන අය, ආබාධිත අය, මේ අයව කිතුණුවන් හැටියට අපට ප්‍රතික්ෂේප කරන්නට බෑ. කුසේ සිටිනේ දරුවා පටන් නොයෙකුත් අවශ්‍යතාවයන් වලින් පෙළෙන, රෝගාතුරව සිටින, වයෝවෘද්ධ මේ හැම කෙනෙක් තුළින්ම දෙවියන් වහන්සේගේ බල මහිමය ප්‍රකාශ වන බව අපි තරේ විශ්වාස කරනවා. ඒ නිසායි කිතුණුවන් හැටියට මේ විශේෂ අවශ්‍යතාවයන් වලින් පෙළෙන අය කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. ඒ නිසා ජේසුස් වහන්සේ ඔහුට පිහිටවන්නේ ආලෝකයේ දරුවන් හැටියට අපි නිරෝගී අය වෙත යොමු වනවා විතර නොවේ, රෝගීන් වෙතටත් යොමු වන්නට, විශේෂ අවශ්‍යතාවයන් වලින් පෙළෙන අය වෙතත් යොමු වන්නට ඇරයුම ලැබ සිටිනවා. ලෝකයේ එවැනි අය ප්‍රතික්ෂේප කළාට කතෝලික කිතුණු අපට වගකීමක් තිබෙනවා. දේව බල මහිමය ඒ අය තුලින් දකින්නට. ඉන්පසුව සිද්ධ වන්නේ මොනවාද? ඔහු දන්නේ නැහැ කවුද ඔහුට මේ සුවය ලබා දුන්නේ කියලා. ඔහු දන්නවා දෙවියන් වහන්සේගේ බලය සතු කෙනෙක් කියලා. ඒත් ඔහු අවසානයේ දක්වාම දන්නේ නැහැ කවුද කියලා. එහෙත් ඔහු විශ්වාස කරනවා මා සුව කළේ ක්‍රිස්තුවරයාණන් මෙසියස්තුමාණන් කියා. නැවතත් මේ අය කිතුණු ජීවිතය අපි ජේසුස් වහන්සේව දැකලා නැහැ. ඒ ජේසුස් වහන්සේගේ ආශිර්වාදයන් භුක්ති විඳින නිසා අපි උන්වහන්සේව පිළිගන්නවා මෙසියස්තුමාණන්, ගැලවුම් කරයාණන්, දෙවියන් වහන්සේ හැටියට. එයයි මේ අන්ධකාරයේ ජීවිතය තුළින් අපට මතක් කර දෙන්නේ. අපි දෙවියන් වහන්සේ අපගේ දෙනෙතින් දැකලා නැහැ. ඒ උන්වහන්සේගේ ආශිර්වාදයන් තුළින් අපි ඒ භුක්ති විඳ උන්වහන්සේ තුළ ඒ විශ්වාසය තබා ජීවත් වනවා. ඉන්පසුව සිද්ධ වන්නේ මොනවාද? ඔහුගේ අසල්වැසියන් කියන්නේ මොනවාද? මොහු අන්ධව සිටියා. ඒ දැන් මේ පෙනීම ලැබ සිටින කෙනා ඒ මිනිසයා වන්නට බෑ. නොයෙකුත් තර්ක ඉදිරිපත් කරනවා. පරිස්සවරු කියනවා මොහු සුවේ ලැබුවේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන පුද්ගලයා තුලින් නොවේ. නපුර කරන කෙනෙක්ගේ ඒ මදහත් කමින් කියලා. ඉන්පසුව ඒ අය මේ අන්ධ පුද්ගලයාගේ දෙමව්පියන් කැඳවා අහනවා මොහු ඇත්තටම උපතින්ම අන්ධවද සිටියේ? මොහුද පෙනීම ලැබ සිටින ඔබේම දරුවා? ඒ දෙමව්පියන් සත්‍යය වසන් කරනවා. පරිස්සවරුන්ට බියෙන් ඒ අය කියනවා අපි දන්නවා මේ අපේ පුතා කියලා. ඒත් ඔහුට සිද්ධ වුණේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඔහුගෙන් මාහ ගන්න කියලා කියනවා. නැවත වාරයක් ඒ පරිස්සවරු ඔහුට කියනවා ඇත්ත කියන්න. ඔබ සුව කරේ කවුද? ඔබ සුව කරේ මේ ජේසුස් නම් දෙවියන් වහන්සේගෙන් පැමිණි කෙනෙක් වන්නට බෑ. මොකද නීතිය කඩ කරපු නිසා. ජේසුස් වහන්සේ අවසානයේදී කියනවා පෙනීම තිබිලත් සත්‍යය පිළිගන්නට බැරි අය අන්ධව සිටිනවා. ඒ අන්ධව සිටින මිනිසා දැන් ජේසුස් වහන්සේ තුලින් පෙනීම ලැබ සිටිනවා. ඔහු ලබාගත්තු පෙනීම මොනවාද? ඔහුටම ආගම උගන්වපු ඒ පරිස්සවරුන්ට ඔහු උගන්වනවා. මොනවද උගන්වන්නේ? ලෝක ආරම්භයේ සිටම උපතින් අන්ධව සිටපු කෙනෙකුට පෙනීම දුන්නයි කියලා කොහෙවත් අපි අහලා නැහැ. පෞකාරයකට බෑ එවැනි පුදුමාකාර දෙයක් කරන්නට. අපි දන්නවා දෙවියන් වහන්සේ අසන්නේ යහපත් විශ්වාසවන්ත අයගේ යදුම් බව. ඒ නිසා
මා සුව කරපු කෙනා සත්‍යයෙන්ම ක්‍රිස්තුවරයාණන් මෙසියස්තුමාණන් බව. ඒ ජනනායකයන් ආගමික නායකයන් ඔවුන්ගේ ඒ මතයට අනුව ඔහු උත්තර නුදුන් නිසා ඔහුව නිරපා දමනවා. ඔහුව ඒ සංඝයෙන් නිරපා දමනවා. ජේසුස් වහන්සේට ආරංචි වූ විගසම කළේ මොනවාද? උන්වහන්සේ ඔහු වෙතට පැමිණෙනවා. උන්වහන්සේ කවුද කියලා ඔහුට කියා සිටිනවා. ඔහු ජේසුස් වහන්සේ දැක උන්වහන්සේට වන්දනා කරනවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ විශ්වාසයට විරුද්ධව කවුරු මොනවා කිව්වත් අපි ඒ විශ්වාසයට අනුව ජීවත් වෙනවා නම්, විශ්වාසයට සාක්ෂි දරනවා නම් මුළු ලෝකයම අපට එරෙහි වුණත් ජේසුස් වහන්සේ අප සිප බැලඳ ගන්නට පැමිණෙනවා නොඅනුමානයි. මෙයයි අද පිළිතුරු ගී අපි සඳහන් කළේ සමිදානෝ මායිදේරානෝය මට කිසි හිඟයක් නොවන්නේය. එනම් ජේසුස් වහන්සේ ඒ අන්ධ පුද්ගලයාට ආලෝකය ලබා දෙනවා, පෙනීම ලබා දෙනවා. ඒ නිසා තමයි සමිදානන් වහන්සේගේ නෙතින් දැසින් අපි සියල්ල දකින්නට ඇරියුම ලබන්නේ. අද පළමුවෙනි කියවීමේ අපි දැක්කේ අයි දෙවියන් වහන්සේ දාවිද් රජකමට තෝරා ගන්නවා. පූජකෙක් දිවැසිවරයෙක් වූ සාමුවෙල් දෙවියන් වහන්සේගේ දැසින් නොවේ දකින්නේ සියල්ල. ජෙස්සේගේ පවුලට පිවිස ඔහුගේ ඒ පුත්‍රයන් ඉදිරියේ සිට ඔවුන්ගේ උස මහත ඔවුන්ගේ යුද පුහුණුව දැක ඔවුන් සිතනවා දෙවියන් වහන්සේ තෝරාගත්තේ මේ අයගෙන් කෙනෙක් කියලා. දෙවියන් වහන්සේ ඒ දිවැසිවරයයි පූජකයාට මතක් කර දෙනවා දෙවියන් වහන්සේ දකින විදිය මනුෂ්‍යයන් දකින විදියට වඩා හාත්පසින්ම වෙනස් බව. මිනිසා බාහිර දේ දකින්නේ, දෙවියන් වහන්සේ අපගේ හදවතයි දකින්නේ. එයයි ආලෝකයේ දරුවන් කළ යුත්තේ. ඒ නිසා අද දෙවැනි කියවීමේ පාවුලතුමා අපට පැහැදිලි ලෙස මෙය සඳහන් කරනවා. ආලෝකයේ දරුවන් හැටියට දෙවියන් වහන්සේගේ දෑතින් දකින පෙනීම ඇති අය ජීවත් විය යුත්තේ කෙසේද කියා පැහැදිලි කර දෙනවා. වරක් ඔබ අන්ධකාරයේ සිටිය නමුත් දැන් සමිදානන් වහන්සේ තුල ආලෝකයෙහි සිටින්නහුය. ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම් සියලු ආකාර යහපත්කමත් දමිතුකමත් සැබෑකමත්ය. සමිදානන් වහන්සේට ප්‍රිය මනාපදේ කුමක්දැයි විමසා බලන්න. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී ඒවා හෙළි කරන්න. සැබවින්ම ඔවුන් රහසිගතව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. එහෙත් ආලෝකයෙන් එළිවන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක්සේ පැහැදිලිව පෙනෙයි. එසේ එළිවන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත නිදා සිටින ඔබ අවදිවන්න, මරණින් නැගිටින්න. එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වනසේක. හිතු සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඊයේ දිනේදී පෙරේදා දිනේදී අපගේ ශුද්ධෝත්තම පියාණන් මුළු ලෝකයෙන් මසා සිටියේ යුද්ධය පවත්වාගෙන යන කිතුණුවන් තම හෘද සාක්ෂියට අනුවද ජීවත් වන්නේ. අනිත් අය මරා දමන,
අනිත් අයට අයහපතක් හිතන නපුරු චේතනාවෙන් සිටින අය කිතුණුවන් කියලා කියා ගන්නට බෑ. කවුරු අපට විරුද්ධව මොනවා කළත් ඒ අයට විරුද්ධව අපට කටයුතු කරන්නට බෑ. ජේසුස් වහන්සේ අපට උගන්වන්නේ එයයි. කුරුසියේපත් වූ උන්වහන්සේව කුරුසියේ ඇනගසපු අයට සමාව දෙමින් දෙවියන් වහන්සේට යාඥා කර කිව්වේ මොනවාද? ස්වාමීනි, නොදැන කරන මොවුන්ගේ පාපයට සමාව දුන මැනව. එයයි ආලෝකයේ දරුවන්ගේ ජීවිතය. එනම් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය නම් උන්වහන්සේ තුල අපි ලෝකයට ආලෝකයක් වන්නට අවශ්‍යයි. සාමය අවියන් බවට වන්නට අවශ්‍යයි. ප්‍රේමය ඉදිරිපත් කරන අය බව වන්නට අවශ්‍යයි. අන් අයට යහපත කරන අය බවට පරිවර්තනය වීමයි අපගේ උත්ථානය. එවැනි ආලෝකයේ ජීවිතයක් ගත කරන්නට ස්වාමින් වහන්සේ තුල පෙනීම ලබන්නට අවශ්‍ය වරම් පතා මෙම දිව්‍ය යාගයට අපි සහභාගී වෙමු.